ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි. ආදරණීය සමස්ත ජනතාවට ඉතා වැදගත් කරුණක් මේ මොහොතේදී සිහිපත් කරනවා. මොකද්ද මේ කරුණ? ඉන්දියාවෙත් ලංකාවෙත් ඉන්නා වූ මේ බෞද්ධයන් තුල ගැටුමක් ඇති වෙන, ගස්ඨනයක් ඇති වෙන, මතභේද ඇති වෙන, තුඩු දෙන කරුණු කාරණාවන් ගොඩ නැගෙන කාලයක් තමයි මේ දැන් මතුවෙමින් තියෙන්නේ. මම ඔයාලට මතක ඇති මීට මාස කිහිපයකට හරි ඉදිරියේදී ගෙනාවා. මාස කිහිපයක් වෙනවා මම කිව්වා මේ අනිවාර්යයෙන්ම ඉන්දියාවට මේ නුදුරේදීම නොඑක් පීඩාවන් වලට මුහුණ දෙන්න වෙනවා. නොඑක් විනාශයන් වලට මුහුණ දෙන්න වෙනවා කියලා මම කිව්වා. එතකොට ඒක තුලින් ජන සංහාරයක් වෙනවා කියලාත් මම කිව්වා. දැන් මේ මං අනාවේක කියනව නෙමෙයි. මොකද මම ඒක අනාවේක කියන්නේ නැහැ කියලා ඉවරනේ. මම කියලා තියෙන දේවල් මනාව පැහැදිලිව දැන් මේ මොහොතේ එක එක ගෙනහැර දක්වනවා. මොකද දැන් කාලේ හරි. ඔයාලට අවබෝධය නෙමෙයි කියෝ ඉන්නව නෙමෙයි පුතා. මේක තමයි කාර්යය. නේද? කාර්ය යමක් කරන්න. දැන් අපි ආයෝජකයන් හදාගන්න ගියා කියලා මිනිස්සුන්ට වැඩ පිළිවෙල ගෙනිච්ච කියලා. ඒ මිනිස්සු තුල ඒක උනන්දුව නැත්තම් අවබෝධය නැත්තම් ඒක කරන්න බෑ. ඒ නිසා මේ අවබෝධය ගොඩනගන්න ඕනේ. එහෙනම් දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ මොහොත වෙනකොට මීට දින කිහිපයකට උඩදී බුද්ධ ගයාවට අයිතිවාසිකම් ඉල්ලලා බෞද්ධයන් විසින් හඬ අවදි කරන තැනකට නොඑක් පාන්තයන් වල ඉන්න ඒ ජනතාව ඒක රාශි වෙන තැනකට පත් වෙලාද නැද්ද? ඒක පත් වෙලාද පත් කරලාද එතන මොකක් හරි වෙනම දෙයක් තියෙනවද? එතකොට ඒක තුලින් සමහරලාවට සමහර උදවිය හඬ විවර කරන්න අරගෙනද නැද්ද? ලංකාවේ ඉන්නා වූ නායක හාමුදුරුවරු හා මේ ඉන්නා වූ අපගේ බෞද්ධයන් ඒ වෙනුවෙන් සහායක් දිය යුතුයි. එතකොට දැන් එරට අධිකරණයේ විසින් මම දන්න විදිහට මගේ දැනුම මම දන්න විදිහට එරට අධිකරණයේ විසින් කීප අවස්ථාවකදීම ඒ Hindu බැතිමරුන්ට අයිතිය දෙනවා. දැන් එතකොට අද දැන් මේ මොහොත වෙනකොට දැන් ඒ රට පාලනය කරන්නා වූ මෝදිරත් මේ මොහොතේ ක්‍රියාවක් ගන්න බෑ. දැන් ওই විදිහට කලබල වෙන්න ගියොත් දැන් මෙතන මේ ලොකු කුමන්ත්‍රණයක් යන්නේ. ඉන්දියාව දන්නේ නැහැ ඉන්දියාවට වෙන දේ. ඕම් බලන් ඉන්න මං කියන්නේ අපිට අත තියන්න ආවොත් හැමෝටම වෙන දේ කියලාත් මං ඒලයි මට හොඳට මතකයි මං කිව්වා මම සටන් කරන්නේ වෙනස් ක්‍රමයකට කියලා. හරි? මම සටන් කරන්නේ වෙනස් ක්‍රමයක්. ඒක කාටවත් අදාළ නැහැ. ඒක මම ඌමනා මොහොතේ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අවියායුධ නැහැ. කාටවත් හිංසාවක් පීඩාවක් නැහැ. හැබැයි සත්‍ය ලෝකෙට එන විදිහට වටපිටාව හදනවා. ඒක එහෙම තමයි. ඒතකොට එදා ආයේ දේකුවා අද ඒක ටික එදා වෙන්න ගත්තා. දැන් ඒක තුලින් නැවත මේ මොහොත වෙනකොට ටික වෙනවා. ඉතින් දැන් මේ ඒකේ ආරම්භයක් තමයි මේ. මේ ආරම්භය. ඒතකොට ඕක තුලදී අපේ මිනිස්සුත් දැන් ඕක තුලදී කොහොමත් ඕකට උඩුගිඩි දෙනවා. අපේ මිනිස්සුත් ඕක තුල එල්ලෙනවා. මොකද දැන් අපේ රට තුලත් යනවනේ කොටස් දෙකක්. එකක් ඉන්නවා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා කතිකාවත ගොඩනගනවා. තව එකෙක් කියනවා නෑ ඉන්දියාවේ. ඒතකොට ඒක ස්වාමින් වහන්සේලා අතරත් යනවා. දැන් මම මේවට අකමැති. බෙදෙන තැනට අකමැති. මම ඒක කියන්නේ නායකත්වය පත් කරගෙන අපි නිවැරදි පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිගමනයකට ඇවිල්ලා අපි මේක හරියට විසඳගමු. එතකම් මේවා අදින්න එපා. අදින්න එපා කියන්නේ මම හැම තැනකදීම කියනවා වගේ මේ ආගම දහම සංස්කෘතිය ගැන කතා කරන මම කියන්නේ අපි බෙදෙන තැන හැදෙනවා මේවා ගැන කතා කරාම. හැමෝටම එක වගේ තීරුම් ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි මෙවැනි දේවල් කතා කරන්න ඕනේ මිනිස්සුන්ට පරීක්ෂණයක් කරලා නිවැරදිව තීරණය කරලා ලෝක ප්‍රජාව ඉදිරියේ කතා කරලා අපිට පෙන්වන්න හැකියාවක් තියෙන්න ඕනේ. මේ අපේ අනන්‍යතාවය, මේ අපේ උරුමය, මේ බුදුහාඳුරු ලංකාවේ නම් ඉපදලා තියෙන කියලා අපි ඒක ස්ථීර කරගෙන නිගමනයකට ඇවිල්ලා අපි ඒක තුල අවශ්‍ය කරන පසුබිම පසුතලය හොවා දක්වලා සාක්ෂි සාධකත්ව ඔප්පු සිද්ධ කරලා අපි එතකොට ඒ අයිතිවාසිකම දිනා ගන්නවා. හැබැයි ඒක තුලදී වැරදිලාවත් ඉන්දියාවේ කියලා ඔප්පු වුණොත් අපි එතකොට ඒකත් අපි දරා ගන්න පුළුවන් මට්ටමට හිත හදාගෙන ඕනි යන්න. ඇයි අපිට පිළිගන්න තියෙන්නේ අතීතයේ තියෙන සාක්ෂි සාධක මතනේ. ඒ නිසා අපි මේක දැන් කටින් ගහලා නෙමෙයි මොකුත් කරන්න ඕනේ. ඒ නිසා බෙදෙන තැන හදාගන්න එපා. ඒ නිසා මේ මොහොතේදී යම් විදිහට ලෝකේ ඉන්නා වූ යම් කුමන්ත්‍රණකරුවන් විසින් මේ අපි අතර ගස්ඨනයක් ඇති කරලා අපිව මේ අපේ ඉන්න ප්‍රජාව අඩු කරන්න නොඑක් විදිහට උපායන් ගන්න ඒ කියන්නේ අර කැරලි හදන්න මතභේද හදන්න ආර්ථික පසුබෑමක් ඇති කරන්න මේ නොඑක් දෙයක් මේ කරන්න උත්සාහ කරනවා. එතකොට අපි තව තවත් මේ තුලින් අගාධයට වැටුනොත් ඒක ලොකු ගැටලුවක්නේ. ඒ නිසා මම සියලු බෞද්ධයන්ගෙන් ඉල්ලනවා. ඒක සිංහලද, හින්දුද, එහෙම කියලා නෙමෙයි. මනුස්ස ප්‍රජාව විසින් බුදුදහම අදහන මනුස්ස ප්‍රජාවගෙන් මම ඉල්ලනවා. ඔයාලා මේ මොහොතේදී
නිසි ක්‍රමවේදයට කතිකාවත් ගොඩනගා ගන්න. හැබැයි ભેදයක් ඇති වෙන තැනක් හදන්න එපා. ගහමරා ගන්න එපා. එන කොටා ගන්න එපා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ගිහිල්ලි වල තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබ කවදාවත් සැබෑ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. හරි? අපි මුලින්ම සැබෑ බෞද්ධයා කවුද කියලා ලෝකෙට පෙන්වන්න ඕනේ. දැන් මේ හැමෝම හදන්නේ බෞද්ධයන් කියලා ඉන්න මිනිස්සු ටික මේ අඥාන කොටසක් උන්ට මේ මොකුත් තේරෙන්නේ නැහැ. උන් මේ එන කොටාගෙන කපා කොටාගෙන තව කාට පීඩාවක් කරලා මේ එකේ දෙයක් මැත්තේ ඉඳලා මේ මැරෙන්න හදන මේ අඥාන කොටසක් කියලා තමයි මේ පෙන්වන්න හදන්නේ. ඒතකොට මේක කරන්න දෙන්න එපා. බෞද්ධයන් කිව්වහම වෛරය කරනවා නම් අනික් කෙනා අවෛරය තියෙන්න ඕනේ. හිංසාව කරනවා නම් අවිහිංසාවාදයේ තියෙන්න ඕනේ. නේද? ඒ හතුරු නපුරුකම් කරනවා නම් අපි තුල මෛත්‍රී පූරකත්වයේ තියෙන්න ඕනේ. අනික් කට්ටිය අනවබෝධයෙන් කටයුතු කරනවා නම් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ අඥානව කටයුතු කරනවා නම් අපි ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේ මම කියන්නේ අපි ප්‍රඥාවෙන් යුක්තව නේද? අවිහිංසාවාදීව මෛත්‍රී පූරකත්වයෙන් සැබෑ වූ බෞද්ධයා කවුද? බෞද්ධයාගේ වගකීම මොකන්ද? බෞද්ධයා කටයුතු කළ යුත්තේ කොයි ආකාරයටද? Tamanට හිමි දේ රැක ගන්න උනත් යන යුතු ක්‍රමවේදය කොමක්ද? ඒකට කොයි ආකාරයෙන්ද අපගේ ඉන්නා වූ මහා සංඝරත්නය අපි කොහොමද එතෙන්ට එකතු කරගන්නේ? කැටි කරගන්නේ, මුසු කරගන්නේ? කොහොමද විද්වත් මණ්ඩල ගොඩනගාගන්නේ? අන්න ඒ වාගේ අපි මේක හරියට අපේ රට තුල හරියට හදා ගන්න ඕනේ. දැන් අපිට ඔකට ඉන්දියාවට උපදෙස් දෙන්න යන්න බෑනේ. ඉන්දියාවට උපදෙස් දෙන්න යන්න බෑ. මේක කරන්න හදන්නේ මේ ලොකු මේ දෙක අතර ලොකු ගස්ඨනයක් ඇති කරන්න තමයි මේ මොහොත තියෙන්නේ. හරි? ලොකු ගස්ඨනයක් ඇති කරන්න. මේ ගස්ඨනිය තුලින් ප්‍රජාව තුල යම් යම් විදිහකට ඊට පස්සේ දේශපාලනය තුල නොඑක් මත ප්‍රකාශ කරන්න ගත්තාම හැල හැප්පීම් ගැටීම් මතුවෙනවා. මේ ඉදිරියේදී මතුවෙනවා. ඒතර ඔය ගැන අපි කලින් කිව්වා මම. එතකොට තවත් පුද්ගලයෝ කියලා ඇති. නැත්නම් නෑ. හැබැයි මම විශේෂයෙන් ඔය ගැන ප්‍රකාශ කරා. එතකොට මේවා ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. මේවා ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. මේවා ගැන අවබෝධයෙන් හිටියේ නැති වුණොත් ලොකු ගැටලුවක් ඇති වෙනවා. ලොකු ගැටලුවක් අනාගතයේදී ඇති වෙනවා. ඒ නිසා ඔබ සැබෑ බෞද්ධයෙක්ද? මම ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. ඔබගෙන් අහන්නෙත් එච්චරයි. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔබ බෞද්ධ දර්ශනයට, බුදු පියාණන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේට අවඩක් වෙන විදිහට, ඒ ශාසනයට අවඩක් වෙන විදිහට, අගෞරව වෙන විදිහට කටයුතු කරන්න එපා. කටයුතු කරන්න එපා. ඔබ බෞද්ධයෙක් ලෙස කටයුතු කරන්න. ඔබ ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. ඔබ ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. ඔබ ඥානාන්විත කටයුතු කරන්න. ඔබ ඥානාන්විතව කටයුතු කරන්න. අන්න ඒ තුලින් ඔයාලට පුළුවන් වෙයි මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න. ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මම පැහැදිලිවම කියනවා ඉන්දියාවෙත් ලංකාවෙත් බෞද්ධයන්ව කොටවන තැනක් හදනවා හැදෙනවා. ඒකේ උච්චතම අවස්ථාව දැන් ඇවිල්ලා දැන් ඔයාලා ඉදිරියේ තියෙනවා. දැන් ඉවසිලිවන්ත භාවයෙන් යා යුතුයි. ඒ නිසා තමයි අපි සෑම මොහොතකම දුර ඉඳන් බලන් ඉඳලා ඌමනා මොහොතේදී ඇවිල්ලා ඔයාලා ඉදිරියේ ඔයාලට මේ සියල්ලක් ගෙන හරපාලා දක්වන්නේ. මොකද අපිට අවශ්‍ය කරන්නේ සැබෑ සුවය. ඔයාලගේ සතුට, ඔයාලගේ වටිනාකම ඔයාලට දෙන්න. එහෙනම් තේරුම් ගැනීම ඔබ සතුයි. තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන්න කියමින් අදට මම නතර වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී